සුබ දැසනක් ඔබට ජේසන්සේගේ නාමයෙන් අද දවස ඔබට සුබම සුබ දවසක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ගීතාවලිය පොතේ පළවෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ පෞකාරයන්ගේ මාර්ගයේ නොසිටින්නා වූ නින්දා කරන්නන්ගේ ආසනයේ නොහිඳින්නා වූ ස්වාමින්ගේ ව්‍යවස්ථාවේ ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑදාවල් මෙනෙහි කරන්නා වූ මිනිසයා ආශිර්වාද ලද්දේය. ඔහු කරන සියල්ල සඵල වෙයි. ස්වාමින් වහන්සේගේ වචනය අපට පවසයි. සමහර විට අද ඔබ ස්වාමින් වහන්සේ මට ජය දී තිබෙනසේක, ආශිර්වාදයන් දී තිබෙනසේක, බොහෝ යහපත් දේ කර තිබෙනසේක, සියල්ල යහපත්. නමුත් සමහර දේවල් තවම මට සිදු වුණේ නැහැ. මගේ ව්‍යාපාරික කටයුතු සඵල වුණේ නැහැ. මගේ දරුවන්ගේ විවාහ කටයුතු සඵල වුණේ නැහැ. මට දරු සම්පත් ලැබුණේ නැහැ. මාගේ නිවස ගොඩ නැගුණේ නැහැ. කටයුතු සඵල වුණේ නැහැ. මා කැමති වන ආකාරයට මාගේ දරුවන්ගේ අනාගතය සඵල වුණේ නැහැ. මට හොඳ රැකියාවක් ලැබුණේ නැහැ. යනුවෙන් විවිධාකාර මතිමතාන්තර ඔබේ ජීවිතයේ කැළඹීමෙන් තිබේ. නොකැළඹෙන්න මක්නිසාද ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද ඔබ දෙස බලා මාගේ පුතා, මාගේ දුව, ඔබ කරන සියල්ල සඵල වන්නේය. මම ඒ නුඹට සඵල කරන්නෙමි යනුවෙන් පොරොන්දු වනසේක. ඔබගේ සියලු කාරණා සඵල වන්නට අවශ්‍ය නම් ඒ උදෙසා ඔබ කළ යුත්තේ කුමක්ද පිළිබඳව අනුශාසනාවක් කීපයක් ස්වාමින් වහන්සේ ඔබට දෙනසේක. අද දවසේ ස්වාමින් වහන්සේ තුළ ඔබේ ජීවිතය ඔබ කොහොමද සඵලවත් වෙන්නේ නම් ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑදාවල් මෙනෙහි කරන්නා වූ මිනිසයා ඔහු සියල්ල සඵල වෙයි. ඔහු කරන සියල්ලම සඵල වෙනවා. ස්වාමින් වහන්සේගේ වචනය අපට පවසනවා. ප්‍රේමවන්තයනි, අප රෑදාවල් දේව වචනය මෙනෙහි කළ යුතුයි කියා ස්වාමින් වහන්සේ පවසන සේක. එනම් මෙහි තේරුම කුමක්ද? දේව වචනය කියව යුතුයි, මෙනෙහි කළ යුතුයි, ඇදහි යුතුයි, යාඥා කළ යුතුයි. එය තදින් අල්ලා ගත යුතුයි. දේව වචනයට කීකරු කමින් හැසිරිය යුතුයි. මේ සියල්ල කොළොත් අප කරන සියල්ල සඵල වෙනවා. ප්‍රේමණීය දේවදරුවනි, බොහොමයක් අද දෙවියන්වහන්සේගේ දරුවෝ කියනවා අපිට සඵලත්වය නැහැ, අපිට ආශිර්වාදය නැහැ, අපිට සුවය නැහැ, අපිට සැනසීම නැහැ, අපිට සතුට නැහැ, අපිට සමාදානය නැහැ කියලා. නමුත් මේ උදෑසන මම ඔබට කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපිට හැම ආකාරයෙන්ම සඵලවත් වෙන්න නම් අපේ ජීවිතේ අපි උන්වහන්සේට කැප කරන්න ඕනේ කියලා. මොකද අපේ ජීවිතේ අපි උන්වහන්සේට කැප කළේ නැතිනම්, උන්වහන්සේ තුළ අපේ ජීවිතේ ගමන් කළේ නැතිනම් අපි මොන දෙයකට අත ගෑවත් ඒව මග නතර වෙනවා. ඒකට හේතුව තමයි අපි දෙසිත් ඇත්තෝ වගේ ක්‍රියා කරනවා. අපිට අපි එහෙත් යනවා, මෙහෙත් යනවා, අරහෙත් යනවා, මෙතනත් එනවා, එතනත් එනවා, අතනත් යනවා. අපි අරහෙත් වඳිනවා, මෙහෙත් වඳිනවා, විවිධාකාර අනේකාකාර වැඳුම් පිඳුම් කරමින්, අනේකාකාර දේවල් විශ්වාස කරමින්, ඒ විශ්වාසයේ මතිමතාන්තර ඔළුවේ තබා ගනිමින් ඒ මාර්ගයේ අපි ගමන් කරන්න කැමතියි. නෑ දේවදරුවනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරනවා නම් ඔබ උන්වහන්සේ තුළ ඔබේ ජීවිතේ පැවතිය යුතුයි. එහෙනම් ඔබට දුෂ්ටකම තියෙන්න බෑ. නපුරුකමේ ආත්මය තියෙන්න බෑ. ආත්මార్థකාමී භාවය තියෙන්න බෑ. කේන්තිකමේ ආත්මයෙන් ඔබ ඉන්න බෑ. කේන්තිකාරකමේ ආත්මයකින් ඔබගේ ජීවිතේ තියාගන්න බෑ. ඔබ කියන සමහර දේවල් මගේ ජීවිතේ හරියන්නේ නෑ. ඇයි දන්නේ නෑ නේද? අයි මම ඒ උනාට දේ වචන කියන යාඥා කරන ඔක්කොම කරනවා කියලා සමහරක් වෙලාවට කියනවා. නමුත් සමහරක් දේවල් තියෙනවා අපේ ඇතුළාන්තයේ තිබෙන දුබලකම, දුර්වලකම, තිත්තකමේ ගල නිසා යම් දේවල් අපේ ජීවිතේ හරියන්නේ නැහැ. කොච්චර දේවල් කළත් අපි එකම තැනක ඉඳලා එකම දේ තුලින් අපේ ජීවිතේ කඩා වැටෙනවා. ඒකට හේතුව තමයි අපි දෙවන් වහන්සේ තුල පවතින්නේ නැති නිසා. ඒ නිසා අද දවසේ මේ උදෑසන ඔබට මම කියන්න කැමති, ඔබට සඵලවත් ජීවිතයක් අවශ්‍ය නම් ඔබ මොනවද කරන්න ඕනේ? එනම් උන්වහන්සේ තුළ මේ උදෑසන දේව වචනය කිය යුතුයි, මෙනෙහි කර යුතුයි වචනය,
ඇදහිල්ලෙන් සිටිය යුතුයි. යාඥා කළ යුතුයි. තදින් යාඥාව තුළ ජීවිතය අල්ලාගෙන සිටිය යුතුයි. තදින් අපි යාඥාව වචනය දේ වචනය යාඥාව මේ හැම්ම දෙයක්ම අපේ ජීවිතය තුළ තියෙන්න ඕනේ. ඔබ යම් කිසි ව්‍යාපාරයක් පටන් ගත්ත නම් ඒක ලාභ ප්‍රයෝජන නැතුව ඒක මග නතර වෙනවා නම් ඒකට හේතුව තමයි ඔබ මේ ජේසුව හරියට අල්ලගෙන නැහැ. උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා නැහැ. උන්වහන්සේට යටත් වෙලා නැහැ. උන්වහන්සේ කියන දේ ඔබ අහන්නේ නැහැ. ඔබේ නුවණින් ඔබේ බලයෙන් දුවනවා නම් ඔබේ ව්‍යාපාරේ කඩා වැටෙනවා. ඔබේ නුවණින් ඔබේ බලයෙන් ඔබ ගමන් කරනවා නම් දේ වචනේ මෙනෙහි කරන්නේ නැත්නම් සුද්ධෝ බයිබලයේ අරගෙන උදෑසන වචනේ කියවන්න ඕනේ. ව්‍යාපාර ස්ථානයට යන්න කලින් ඔබ අවදි වෙලා පාන්දර අවදි වෙලා ඔබ මොන රැකියාව කළත් ඔබ මොන දේ කළත් සඵලවත් වෙලා සාර්ථක වෙන්න බැරි හේතුව තමයි ඔබ දෙවියන් වහන්සේට මුල් තැන දෙන්නේ නැති එක. ඔබ උන්වහන්සේට මුල් තැන දෙනවා නම් උන්වහන්සේ ඔබගේ ජීවිතය විනාශ වෙන්න දෙන්නේ නැහැ, කඩා වැටෙන්න දෙන්නේ නැහැ. අපි මොන දේ කරන්න කියත් අපි උදෑසනම මහා පාන්දර නැගිටලා අවදි වෙලා උන්වහන්සේගේ අභිමුඛයේ දන නමලා සුද්ධව උන්වහන්සේගේ වචනේ කියවලා වචනේ මෙනෙහි කරලා වචනේ තුල ජීවත් වෙලා උන්වහන්සේත් එක්ක අපි අවදි වෙලා ආරම්භ කරන්න ඕනේ දවසෙම. නැතිනම් අපි ඔයේ නිදාගෙන ඉඳලා ඔයේ මුකුත් නැතුව නිකන් මොකද්ද නෑ වගේ ආතප්පාතක් නෑ වගේ ඔයේ එළියට බැලලා මුණ කට හොදගෙන ගිහිල්ලා අර දොරවල් ඇරලා මේ ව්‍යාපාරේ පටන් ගන්න යනකොට ඒ සියල්ල ඔක්කොම නැති වෙලා යනවා. ඊට පස්සේ කියනවා දෙයියෝ කලේ නෑ, දෙයියෝ කලේ නෑ, දෙයියෝ දුන්නේ නෑ, දෙයියෝ දුන්නේ නෑ, දෙයියෝ අරේමයි, දෙයියෝ මේමයි. ඇයි ජේසුට තිබ්බනේ මෙහෙම කරන්න, ජේසුට තිබ්බනේ අරේම කරන්න, ජේසුට තිබ්බනේ මෙහෙම කරන්න. ඇයි මට මෙහෙම කළේ, ඇයි මට අරේම කළේ. මොන දේ කළත් ඔබ දෙවිඳුන්ගේ ආත්මයට යටත් වෙන්න ඕනේ. උන්වහන්සේට කීකරු වෙන්න ඕනේ. උන්වහන්සේගේ වචනයට කීකරු වෙන්න ඕනේ. වචනයට ඔබ බය වෙන්න ඕනේ. දේව වචනයට තමයි අපි බය වෙන්න ඕනේ. අපේ මනස, අපේ සිත, අපේ ඇතුළ අන්තය අපි සම්පූර්ණයෙන් හදා ගන්න ඕනේ. අපි ධර්මිෂ්ඨව සුද්ධව ජීවත් වෙන්නත් ඕනේ ආශිර්වාද ලබන්න නම්. ධර්මිෂ්ඨකම තියෙන්න ඕනේ, සුද්ධකම තියෙන්න ඕනේ, යහපත්කම තියෙන්න ඕනේ, නියතමානීකම තියෙන්න ඕනේ, කීකරුකම තියෙන්න ඕනේ, දේව බය තියෙන්න ඕනේ අපි තුළ. මේ හැම හේතු සාධකයක්ම සම්පූර්ණ වුණොත් තමයි අපේ ජීවිතේ සඵලවත් වෙලා සාර්ථක වෙන්න පුළුවන්. බොහොමයක් මිනිස්සු විවිධාකාර මාර්ග වලින් සඵලවත් වෙලා ඉක්මනින් සාර්ථක වෙලා ප්‍රතිලාභ ලබන අවස්ථාවල් තිබෙනවා. නමුත් ඒවා ටික කාලෙකින් කඩාගෙන වැටිලා යනවා. නමුත් එහෙම දෙයක් සඵලවත් වෙන්න බැහැ දේවදරුවනි මේ පොළවේ. ඔබ ජේසුව අදහන කෙනෙක් නම්, ජීසස් විශ්වාස කරන කෙනෙක් නම්, උන්වහන්සේව සොයන කෙනෙක් නම් ඔබට ඕනේ ඔබගේ ව්‍යාපාරය කඩා වැටලා තියෙන ව්‍යාපාරය දියුණු කරන්න. එනම් මම ඔබට එක දෙයක් කියන්නම්. දේ පාන්දර නැගිලා යාඥා කරන්න. දේව වචනේ මෙනෙහි කරන්න. වචනේ සුද්ධ වූ බයිබලය අරගෙන වචනේ කියවන්න. ඒ වගේ වචනේ මෙනෙහි කරන්න. වචනේ ඔබගේ ඇතුළාන්තයේ තැම්පත් කරගෙන ඒ වචනයට අනුකූලව ජීවිතය ආරම්භ කරන්න. එවිට උන්වහන්සේ පුදුම හාස්කම් ඔබේ ජීවිතේ පළදරන්න සලස්වයි. පුදුම දේ ඔබේ ජීවිතේ කරයි. ඔබ යම් කිසි හේතුවක් නිසා ජීවිතේ එපා වෙලා කඩා වැටිලා තිබෙනවා නම් ඔබ දේ වචනෙත් එක්ක නැගිටින්න උන්වහන්සේ ඔබට මඟ පෙන්වයි. ආශිර්වාද කරයි. අද දවස ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පීඨයි.